මයින්ඩ් ටෙක්නික් YouTube channel එකේ ගැන තවත් අලුත් වීඩියෝ එකකට තමයි අද ඔයගොල්ලෝ මේ බලන් ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලොන්ගේ ෆෝන් එකේ WhatsApp එකෙන් ඩිලීට් වුණ ෆොටෝ එකක් සහ වීඩියෝ එකක් කොහොමද ඔයගොල්ලෝගේ ෆෝන් එක රිකවරි කරගන්නේ කියලා. ඉතින් මේක හරිම ලේසි. ඔයගොල්ලෝ මේක විනාඩි 2ක්වත් ඔයගොල්ලන්ට මේක යන්න මේක ටික කරගන්න. ඉතින් වැඩි කරන්නේ අපි වීඩියෝ එකට යමු. හරි. ඕගොල්ලෝ මුලින්ම ඕගොල්ලොන්ගේ ෆයිල් මැනේජර් එක හොයාගන්න ඕන. මම ඉතින් පෙන්නන්න මෙන්න මෙතන මගේ ෆයිල් මැනේජර් එක තියෙනවා. ඔයගොල්ලෝ මම ඉතින් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මෙතන සර්ච් බාර් එක තියෙනවා. මේ සර්ච් බාර් එකේ මම සර්ච් කරගන්න එක සර්ච් කරගන්න. .whatsapp .whatsapp කියලා සර්ච් කරාට පස්සේ ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන com.whatsapp කියලා එකක් ඇවිත් තියෙනවා. ඉතින් මම ඒකට ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න ඕනේ මෙතන WhatsApp කියලා එකක් ඇවිත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන මෙන්න මෙතන මීඩියා කියලා තියාගන්න. මේ මීඩියා කියන්නේ ඕගොල්ලෝ ක්ලික් කරගන්න. මීඩියා කියන එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා යටට යන්න. යටට ගියාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන මෙතන WhatsApp image කියලා එකක් තියෙනවා. මේ WhatsApp image කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ ඩිලීට් වුණ සහ දැන් තියෙන ෆොටෝස් ටික ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ඕගොල්ලෝ WhatsApp එකේ සේව් වෙන ෆොටෝස් ටික මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙතන ඔයා හොයන ෆොටෝ එක මෙතන නැත්තම් ඕගොල්ලෝ ක්ලික් කරගන්න පුළුවන් මෙතන send කියන එක. මේ send කියන එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ මෙතන බලන්න ඕගොල්ලෝ ඩිලීට් කරගත්ත ෆොටෝස් එක මෙතන තියෙනවා. හරි ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන ආයෙත් WhatsApp image කියන එකට මම යනවා. ගියාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයා ෆොටෝ එක එතන send කියන එක නැත්තම් මෙතන private කියලා එකක් තියෙනවා. මේ private කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕන. මම මෙතන ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ ඩිලීට් කරන ෆොටෝස් ටික තියෙනවා. ඊට පස්සේ මම මෙතන ආයෙත් මෙතන WhatsApp කියන එකට යනවා. WhatsApp එකේ මෙතන ආයෙත් මම එතන media කෙනෙක් ක්ලික් කරගන්නවා. මීඩියා කෙනෙක් ක්ලික් කරලා පස්සේ ආයෙත් මම පොඩක් ස්ක්‍රෝල් කරනවා. ස්ක්‍රෝල් කරලා බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මෙතන WhatsApp වීඩියෝ කියලා තියෙනවා. මේ WhatsApp වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මෙතන වීඩියෝස් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මම මෙතන send කියන එකට යනවා. send කියන එකත් ඔයගොල්ලෝ බලා ගන්න මෙතන ඩිලීට් කරපු වීඩියෝස් මන් දෙයක් තියෙනවා. ඊට මම මෙතන ආයෙත් යනවා. මෙතන වීඩියෝස් වලට ගියාට පස්සේ මෙතන private කියලා තියෙනවා. private එකෙන් මම බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඩිලීට් කරපු වීඩියෝස් දෙයක් තියෙනවා. හරි ඉතින් අද ගෙන වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අනිත් කට්ටියට බලන්න ෂෙයා කරලා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. අදට මං ගිහින් එන්න මම මයින්ඩ් ටෙක්නික්